පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිසිලස පිදුවයි නුඹ මාහට net 1000ක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවේදෝ මා සිත්නහසට. ඉතින් පින්වතුනි කුමාරයා මෙහෙම කියද්දි කුමාරිකාවටත් නිකන් ඉන්න බෑ. අජටාකාතාත්මක විදියට කේන්ති යනවා. කුමාරිය මෙන්න මෙහෙම කියනවා. මලකට මැස්සාමං රොන් බිබී තිස්සේම ඉදි මග හැරී ගියා වසානේ කලකට ඉස්සරා දෙවඟන වෙස්වලා මලඟට බැස්සමේ යසනේ මලඟට බැස්සමේ අස්සනේ. ඉතින් මේ කතාව අහගෙන ඉන්න මේ කුමාරිකාවට ලෝකේ තියෙන සියලුම දේවල් අමතක වෙලා මෙන්න මෙහෙම කියන්න හිතෙනවා. කුණු ගොඩේ මැස් සාමං තේරුම් ගත්තේ පස්සේමං ඒත් මම පන පීටින් සඳමාලේ සින්දියන සන්තකේ සැලරිනි වන්දකේ අනේ අනිච්චං සංසාරේ අනේ අනිච්චං සංසාරේ. කුමාරිගේ තාත්තා මේකට කැමති නෑ. කුමාරිගේ තාත්තා එන්නම මේ ප්‍රශ්නෙට විරුද්ධ වෙනවා. නමුත් කුමාරයයි කුමාරිකාව මේක අරින්නේ නැහැ. කුමාරිකාවයි කුමාරයයි එකතු වෙලා මෙන්න මෙහෙම කියනවා තාත්තට. හිච්චිනාගේ බාලේ හිඳ හැංගි හොරා ලපටි සිතින් මට මතකයි විහිළු කොරා හිතට හොරා මල් පිපුණා ආලනුරා අද මොකදෝ මම දුටුවම වෙනස් වෙලා. ඉතින් පින්වතුනි ආධාර තියෙනවා නම් කරන්න, මාරු සල්ලි වලින් කරන්න, ක්‍රෙඩිට් කාඩ් ඇක්සෙප්ටඩ්, වීසා, මාස්ටර් කාඩ් ඇක්සෙප්ටඩ්, QR code එක ස්කෑන් කරලා ගෙවන්න පුළුවන්. Google Pay මගිනුත් ගෙවන්න පුළුවන්. කැමති විදිහකට ගෙවන්න. ස්තුතියි. අපි එහෙනම් අවසාන කවියෙන් අපි ඩෙඩිකේට් කරනවා ධනංජය මහතාට මේ කවිය. ඉතින් ධනංජය මහතාට පින් පිනිස අපි එහෙනම් මේ සුමధుර ගායනය ඉදිරිපත් කරමු. මලකඩකඩ පාරේ ආවේ මලකඩ නැති යලේ මගේ නුඹයි මගේ පරම නිදානේ නෑනා නුඹ නැණියගේ හෝරා කටු හෙමින් වෙනේ හුස්ම ගියත් සැපයි දවාලේ හුස්ම ගියත් සැපයි දවාලේ. ස්තුතියි පින්වතුනි.